ලක්වැසි ලෝවැසි බොදු නොබොදු සියලුම දෙනා වෙනුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සුභාෂිතේන පණිවිඩය ලබා දීමට කටයුතු කරනු. මහරගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් මේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ උතුම් වූ නවම්පුර 15ක් පුන් පොහෝ දිනදී කටයුතු කරන්නේ කාලෙකින් ලබාගත් මිනිසත් භවයට අර්ථයක් ගෙන දීම සඳහා මේ අපේ ස්වාධීන රූපවාහිනිය මගින් සජීවී ධර්ම ශ්‍රවණය කිරීමට මුළු ලෝකයටම දැන් ඉඩ සලස්සනවා. ගෙදර ඉඳන් බණහන අපේ පින්නතුනුත් විහාරස්ථානයේ බණහන පින්නතුනුත් හරි වාසනාවන්තයි. මම හිතනවා පින්නතුනි නවම් පොහොය දිනේ දේශනාවක් කරන්න ලැබීමට මමත් භාග්‍යවන්තයි. සම්බුද්ධ ශාසනයේ අසංඛේය වූ කල්ප ලක්ෂයක් පෙරම්පුරලා බලාගෙන ඉඳලා මේ අසංඛේය වූ කල්ප ලක්ෂයක් කියන්නේ කල්ප ගානක් පතලා ප්‍රාර්ථනා කරලා එවෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කරලා සම්බුද්ධ ශාසනයේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා විදිහට තනතුරු ලැබපු සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා විදිහට තනතුරු පිරිනමපු මේ විශිෂ්ට දවසක් තමයි මේ උතුම් වූ නවම්පුර 15ක් පුන් පොහෝ දිනය. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වෙනදනි මේ කල්ප ගාන පුරාවට සංසාරේ පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ආපු මේ ගමනේ අවසාන ප්‍රතිඵලයේ භුක්ති විඳපු දවස ඒ මහා ප්‍රඥාවන්ත උත්තමයෙක් ගැන කතා කරන්න තියෙන දවස අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. මේ පොහොය වැදගත් වෙන්නේ පාරමිතාවක් සමෘද්ධිමත් වෙච්ච පොහොයක්. කල්ප ගානක බලාපොරොත්තුවක් මල්පල ගැන්වුණු පොහොයක්. ස්වාධීන රූපවාහිනිය මගින් ලෝකෙටම බණහඬ සලස්වන මේ පොහොය දවසේ නිවන් දකින්න යන ගමනේ ආරම්භය වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කොතන හරි ආරම්භයක් තියෙන්න බෑ. බෞද්ධයාගේ අවසාන පරමාර්ථය අපි කවුරුත් මේ ඔට්ටු වෙන්නේ නිවන් දකින්නනේ. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. ඔය ඔහොම කියන්නේ ඇයි? නිවන් දකින්න මේක කටක් කරලා කියාගන්න පුළුවන් හරි ආත්මය මොකක්ද? මම බල්ලොන්ට බලල්ලොන්ට කිව්ව හැකිද?
හිතන්න පුළුවන්ද? පතන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. මේ ගමන පටන් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ නිසා වෙන කිසි කෙනෙක් මේකට ආදර්ශයට ගන්න ඕනේ නැහැ. ඒ මහා උත්තමයන් වහන්සේලා දෙනම ප්‍රමාණවත්. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. මේ ගමන පටන් ගන්න නම් දැන් අපිට ගන්න තියෙනවා මූලික එක කරුණ. කොල්ලිත උපතිස්ස පරිබ්‍රාජකයෝනේ. දෙන්නගේ ගමනට මූලික වුණේ ඉස්සරලා මොකද්ද? කල්යාණ මිත්‍රත්වය. හොඳ යාළුවෙක් හොයාගන්න ඕනේ. මොකක් කරන්නද? මේ නිවන් දකින්නවා තියා මම දැකලා තියෙනවා. මං හිතනවා මම මේ කිව්වට වැරද්දක් නැහැ කියලා. ඔය පන්සිල් ගන්න හිට ගන්නවනේ. පුටු අරගෙන යනවනේ පස්සෙන් ඇවිල්ලා. මටනේ පේන්නේ සේරම. මගේ දැහැට දැකපුවා මම මේ කියන්නේ. ටක් ගාලා පුටුව ගන්නවා. අය මොන නිවන්ද පින්නතුනේ. අපූර්වට වැඳගෙන පන්සිලුත් ගන්නවනේ කරලා. ඔය බෞද්ධකම නවත්තන්න ඕනේ. මං කියන්නේ අර උපැන්නෙන් සංකේතවත් කරන බෞද්ධකම අපි තුල තියෙන්න ඕනේ. අපේ ආකල්පවල ඉඳන් වෙනස් වෙන්න. මං කියන්නේ මේක පටන් ගමු කියලා. අපේ සාම්ප්‍රදායික කටයුතු ටික අපි කරන්න ඕන. අපේ සංස්කෘතිය රකින්න ඕනේ. අපේ පැවැත්ම තියෙන්නේ කරුණු කාරණා මත මේ ශ්‍රී ලංකාවේ සමාජ දේහේ සංස්ථාව තුල. නමුත් අපේ හිත්වල හොඳ ශිෂ්ටත්වයක් තියෙන්න ඕනේ. අපිට පුරුද්දක් ඇති කරගන්න ඕනේ. අර මහා දෙයක් නෙමෙයි. පුළුවන් නම් මේ පොයේ ඉඳන් පටන් ගන්නකො මේ දේ මට වුණොත් කියලා හිතන්න බෑ. අනෙකගේ අපහසුතාවයවත් තේරුම් ගන්න බැරි කොට කොහේ පාරමිතා පුරන්නද? අනෙකගේ වේදනාව තේරුම් ගන්න බැරි කොට අනෙක ලැජ්ජාවට පත්වීම තේරුම් ගන්න බැරි කොට හොඳට මතක තියාගන්න. අනෙකගේ දුක තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න. අනෙකගේ වේදනාව අඳුරන කෙනෙක් වෙන්න. අනෙකගේ කඳුල, අනෙකගේ බඩගින්න, අනෙකගේ අපහසුතාවය අත්තානං උපමං කତ୍වා තමන් උපමා කරගෙන හිතන්න පුරුදු වෙන්න. මෙහෙම හිතන්නත් හොඳ කල්යාණ මිත්‍රත්වයක් තියෙන්න ඕනේ. කොලිත උපතිස්ස පරිබ්‍රාජකයන්ට බොහෝ පිරිවැජියන් ගුරුවරුන් ගාවට ගිහිල්ලා අවසානයේ උපතිස්ස පරිබ්‍රාජක තෙමේට අස්සජි මහරහතන් වහන්සේගේ හමුවීම තෙක් සතරපද ගාථා අවසානයට පෙරම සෝවාන් වෙන්න පුළුවන් මට්ටමට අර අපිටත් එහෙම තියෙන්න ඕනේ. සංසාරේ ඒ වෙනුවෙන් පෙරම් පුරාගෙන ආපු හොඳ යාළුවෙක් ඉන්න ඕනේ. අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මය ඇසූ සැනින් එහි බික්කු පැවිදි උපසම්පදාව ලබනෝ. ධර්මය ඇසූ සැනින් කවද මතක් වුණේ? තමන්ගේ
අනෙක් මාර්ගයේ ගියපු යාළුවා. එයාට මේ හරි දේ උගන්වන්න ඕනේ, හරි පාර පෙන්වන්න ඕනේ. මිත්‍යාවෙන් ගලව ගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සිත පහදවන්න ඕනේ. ධර්මයේ මෙයයි යථාර්ථය මෙයයි කියන එක අවබෝධ කරවන්න ඕනේ. දවල්තොම හදවතට තට්ටුවක් දාලා බලන්න. මට එහෙම යාළුවෙක් ඉන්නවද කියලා. සිතත් කයත් වචනයත් පෙරටු කොටගෙන මුල් කරගෙන හිතට ඇති වෙන මොකක් හරි සිතුවිල්ලකට පොඩි හෝ වේවා වැරදි සහගත සිතුවිල්ලට මගේ යාළුවා උත්තේජනයක් සපයනවද, මානසිකව හෝ අල්ලසක් දෙනවද? කවුද ඉන්නේ අර අපිට ඉන්න ඕනේ කන්තකලා වගේ යාළුවෝ. අපිට ඉන්න ඕනේ තිරිසන් සතා වුණත් කල්ප ගානක් සංසාරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා අර දන්නවනේ දර අභිනිෂ්ක්‍රමණය කරනකොට සිද්ධාර්ථ බෝධිසත්වයන්ට වෙන ලක්ෂ කීයක් අශ්ව ඉන්නද මාලිගාවේ? එකක් ඇයි 3ක්නේ මාලිගා. චන්නට කියනව නේද සූදානම් කරගන්න කියලා. මොන අශ්වයාද? කන්තක සූදානම් කරන්න. මොකද ඒ කන්තකම? කන්තක තමයි සංසාරය ආවේ. කන්තක යශෝදරා අගසව් දෙනම ආනන්ද මහරහතන් වහන්සේ ඔය ජාතක දේශනාවල එහෙම කියනෝනේ අවසානයේට මහණෙනි මම බුදුහාමුදුරුවෝ කියනෝනේ මම අහවලා එවකට කන්තක අහවලා සරියුත් අහවලා මුගලන් මෙහෙමයි කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප ගානක් සංසාරේ අත්අල්ලගෙන ආපු ගමනක් කල්යාණ මිත්‍රත්වයක ප්‍රතිඵල සමෘද්ධිමත් වෙච්ච දවසක් තමයි අපිටත් ඉන්න ඕනේ. මන්නම් කියන්නේ කන්තකලා වගේ යාළුවෝ ඉන්න ඕනේ. අපිටත් ඉන්න ඕනේ මේ සංසාරයෙන් අපිව ඈතර කරවන්න අරගෙන යන්න පුළුවන් යාළුවෝ. එකටම හරි ගස්ස ගන්න කල්යාණ මිත්‍රත්වය. මහා මංගල සූත්‍ර දේශනාවෙත් බුදුහාමුදුරුවෝ මං කියන්නේ මේ කොල්ලිත උපතිස්ස පරිබ්‍රාජකයන්ගේ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵල දෙන්නම මේ ගිහිගේ අර්ථයක් නැති භාවයේ දැකලා මම මේ කියන්නේ දැන් මේ දෙන්නෙක් එක්ක කවලා ගිහලා මහාන වෙන්න කියලා හැම නෙමෙයි හොඳේ. මේ මොකක හරි කමක් නැහැ. ජීවිතේ සීල සම්පන්න භාවයේ සකස් කරගන්න පුළුවන් තැනට කටයුතු කරන යාළුවෙක් ඉන්න ඕනේ. ඒකයි මම අර මුලින්ම දේශනා කරේ. දැන් ඔයත් අහන්න පුළුවන් ඔය මට මේක කියලා තියෙනවා මේ මහාමුදුරනේ අපි හිතන විදිහේ මිනිස්සු සමාජේ නැහැ කියලා කියනවනේ. ඔය අපි හිතන විදිහේ මිනිස්සු හදාගත්ත හැකිද අපිට? අපි හිතන විදිහට අපි ජීවත් වුණා නම් එච්චරයි. අපි හිතන විදිහට අනු හදන්න ඕනේද? හොඳ මිනිස්සු කල්යාණ මිත්‍රයෝ එළියෙන්ද හොයන්න ඕන අපෙන්ද හදාගන්න ඕනේ. ඔය වෙනදුනේ අපි බලන්නේම අර අපිට ලැබෙන දේ දිහාද අපි දෙන දේ දිහාද? අපිට දෙන දේ මතක නැහැනේ. අපේ ඔළුවේ තියෙන්නේ මොකක්ද? අපිට ලැබෙන දේ. අපි බලන්නේ ලැබෙන දේ දිගපළල. අපි බලන්නේ ලැබෙන දේ තියෙන දුක සැප. අපි හිතමුකෝ දැන් මොකක් හරි පොදුවේ ආයතනයක් ගමුකෝ.
දැන් කවුරු හරි ගිහිල්ලා ආයතන ප්‍රධානියාට ඔය සාමාන්‍යයෙන් හොඳ කියන්නේ නැහැ. කවදාවත් කියනවද සර් මැඩම් මේ අහවලා හොඳට වැඩ කරනවා කියලා? කක් හරි කේලමක් නේ කියන්නේ. ස්වාධීන රූපවාහිනිය එහෙම නැතුව ඇති. මං කියන්නේ ඕ නේ එහෙමනේ හොඳ කියනවා කොහෙව. කවදාවත් හිතුවද කල්පනා කරාද අර වෙන කවුරු හරි ගිහිල්ලා මේක මෙහෙම කරනකොට ඒක මට බලපානවා කියලා? මම ගිහිල්ලා කාගේ හරි කවුරු හරි කරපු යහපත් ක්‍රියාවක් හොඳ වැඩක් ආයතන ප්‍රධානියාට කිව්වොත් එහෙම මේකේ ප්‍රතිඵලයක් මට තියෙයි කියලා. මිනිස්සු ඇඟිල්ල දික් කරනවානේ අහවලා මෙහෙම කරනවා අහවලා මේ වැරද්ද කරනවා මේ වැරද්ද කරනවා. කවදාවත් බලලා තියනවද මගෙන් ඒ වැරද්ද වෙනවද නැද්ද කියලා? අපි හොඳද නරකද කියලා දකින්නේ අපි කරන දේද අනුන් කරන දේද? එක දවසක්වත් තියෙනවද අපි කරපු එක වැරද්දක් දැකපු? අපි කරන්නේ වැරදි නෙවෙයිනේ. වැරදි විදිහට ඒත්තු ගැන්වෙන්නෙම මොනවාද? අනුන් කරන දේ. පුරුදුෙන් අර සත්පුරුෂයා ඒ කල්යාණ මිත්‍රයා ඔය ඇත්ත තුල තියෙන්න ඕනේ. හැම කෙනෙක්ම මෙහෙම හිතනකොට ඒක ප්‍රසාරණය වෙනවා. මගේ පළවෙනි යෝජනාව කල්යාණ මිත්‍රයෙක් සකස් කරගන්න කටයුත්ත මේ උතුම් වූ නවම්පුර 15 වට්පොන් පොහෝ දින ආරම්භ කරන්න. සරියුත් මහරහතන් වහන්සේ ලෝකෙටම දීපු මහා විශිෂ්ට තව පණිවිඩයක් තමයි උන්වහන්සේ පින්නතුනේ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලාගේ තිබෙන නිහතමානී ගුණය එක ඔය අනුන්ගේ උයනක් කුලියට බලන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට හිතෙනවා සරියුත් මහරහතන් වහන්සේට මොනා හරි ටිකක් පූජා කරන්න ඕනේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක අගසව්. උන්වහන්සේට ගිහින් කියනවා හාමුදුරනේ මට මොනා හරි පිළිගන්නන්න ඕන උයනට වඩින්න. පින්නතුනි උයනට වැඩියට අර උයන් පල්ලට දෙන්න දෙයක් නැහැ. මඩ වෙච්ච වතුර වල විතරයි තිබ්බේ. උයන් පල්ලා අර වතුර ටිකක් අරගෙන කීප වතාවක් පෙරනවා. පෙරලා සරියුත් මහරහතන් වහන්සේට පිළිගන්නවා. සරියුත් මහරහතන් වහන්සේ ඒක අරගෙන වළඳලා නිකන් හිටියෙත් නෑ. මොකද කරුවේ? පැම් පූජාවේ ආනිසංස ගැන පුදුම විදිහට බණ කිව්වා. පින්නතුනි සිත දිව්‍ය ලෝකේ පිහිටන කම්ම බණ කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ප්‍රඥාව තිබ්බේ කාටද? සරියුත් මහරහතන් වහන්සේට. හිතන්නකෝ පින්නතුනි බුදු සසුන තුල ප්‍රඥාවන්තයින් අතර අගතනතුරු මම ලබනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කර ඉඳලා වෙලාව ටිකක් ඉක්මවා ගියාට පස්සේ උන්වහන්සේට කායික අපහසුතාවයක් ආපුවාම ඊළඟ කොටස පවරන්නේ කාටද? සරියුත් මහරහතන් වහන්සේට. ඊතුරු ධර්ම දේශනාව කරගෙන යන්න කියලා. සංසාරේ කොච්චරනම් පින්නතුනේ මේ වෙනුවෙන් පාරමිතා පුරලද්ද? එක තල්පතක් එක පන්හිඳක් දන් දීමෙන් ආරම්භ කරන්න පුළුවන් ඔය ප්‍රඥාවන්තයින් අතර අගතනතුරු ලබන්න.
හින්දා යෝජනා කරනවා මේ පින්නතුන්ට මාසයකට සැරයක්වත් ඔය බැරිද කොපි පොතක්වත් අරන් දෙන්න ළමයෙකුට පුරුදු වෙන්න. යම් තරමකින් ඇති හැකි අයෙක් ඉන්නවනම් පුරුදු වෙන්න. බොහොම පුංචි මුදලක් ඉගෙනගෙන උසස් පෙළවත් ලියලා ඉවර වෙනකම් මුදලත් එක්ක කියන්න සමහරට මාසෙට රුපියල් 5000ක් විතර ඇති වෙනවා ඒකට. සමහරට අපිට රුපියල් 5000ක් කියලා කියන සාමාන්‍ය දෙයක් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ආයෝජනේ ඒ වටිනාකම මම එච්චර හරියක් කියන්නේ මං කියන්නේ අර එක කොපි පොතක් මාසෙකට සැරයක්. බැරිකමද නොකරනකමද එකක් දෙන එක නම්බුවට කැලලක් වගේ නම් 15ක් විතර දෙන්න. මං කියන්නේ අර අපි හැමදාම මෙහෙම කරනවා කියලා උදම්මනනවට වඩා ලියන අකුරක් ගානේ පිං සිද්ධ වෙන්නේ කාටද? රුපියල් 200ක් විතරයි නේද ඔකට මාසෙකට සැරේ. අපේ දැන් ඔය සිගරට් හෙම්බුන කට්ටිය ඉන්නවනේ එක සිගරට් එකයිනේ. අනුභවය. ඇයි මේ සංසාරේ අපිට ධර්ම අවබෝධය ගන්න බැරි? ඇයි අපිට අදටත් নমස්කාරය කියනකොට හදවතට එන්නේ නැත්තේ මම මේ බුදුහාමුදුරුවන්ට নমස්කාර කරන්න කියලා? මෙතන කාටවත් එහෙම හිතුණාද? මගේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ අවුරුදු 30 40ක් නෙමේක ජීවත් වෙන්න. පරිම 70ක් ඉඳිනේ. අවුරුදු 7-800ක් මේක ඉන්නවද? කල්ප ගානක් දුක් විඳින මේ ගෝරතර සංසාරයේ අතරින් අර ලොතරැයියක් ඇදුනා වගේ වැඩක් මේ මිනිසත් භවය ලබනවා කියන්නේ. කන් දෙක ඇහෙනවා. ඇස් දෙක පේනවා. යන්න එන්න කණ්ඩ කතා කරන්න ඇවිදින්න පුළුවන්කම වාග්ය වාසනාව වශන සම්පත්තිය සියල්ල අඩුපාඩුවක් නැතුව ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ අත්ත සම්මා පණීදි චොච්චරයි. අපිට තියෙන්නේ මනවින් පිහිටන්න පිහිටුවා ගන්න විතරයි. මනවින් පිහිටා ගැනීම සඳහා ප්‍රඥාව අවශ්‍ය කරනවා. මනවින් පිහිටුවා ගැනීම සඳහා මොකක්ද? අපව අපි මනාව පිහිටවීම සඳහා ප්‍රඥාව ඕන කරනවා. ඇයි අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අදවතට දැනෙන්න බැයිනේ මම බුදුන් සරණ යමි කියලා. පන්සිල් ගන්නකොට පුඩු හොරකම් කරනවා නම් මොන බුදුන් සරණක්ද? තියෙන්න බෑ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට අර සංසාරේ කවදා හරි ප්‍රාණඝාතය නොකර ඉන්නනේ. අපි දන්නවා පන්සිල් ගත්තට පින්නතුනේ කොච්චර ආයාසය කරත් මේ ආත්මය ඕක කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි කියනවා මම ප්‍රාණඝාතය කිරීමෙන් වළකින ශික්ෂාපදේ සමාදන් වෙමි. මේක කියනකොටම ඔළුවට එන්න ඕන කුසල සහගත සිතුවිල්ලක්. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා සිල් ගත්තා. වෙනතුනි ඒ සීලේම ප්‍රමාණවත් හිතේ සමාධියට, ඒ සමාධිය ප්‍රමාණවත් ප්‍රඥාවට. සමතේ වඩන්න ඉන්න ඔබට විදර්ශනාව වඩන්න අපිට තියෙන්න ඕනේ අර ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව ඇති කර ගන්න නම් ප්‍රඥාව නැති හින්දා නෙපින්නතුනේ ඔය මිත්‍යාවට හිත දුවන්නේ. ප්‍රඥාව නැති නිසානේ ලෝකෙට පේන්න පිංකම් කරන්නේ.
ප්‍රඥාව නැති නිසානේ. මම දැකලා තියෙනවා අර මං ඉතින් මේවා කියලා සමහරුන්ගේ බිස්නස් කැඩෙයිද දන්නේ. අර පින් පොත් කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ඒකේ ටික් එකක් දාන්න තියෙනවා. හරි අද බුදුන් වැන්දා. අර කොටු ටික පිරුණා නම් එච්චරයි. ඒක අවසානයේ කියනවා කොටු වලට හරි වැටලා තියෙනවනම් බැරි වෙලාවත් පොඩි එකෙක් ඇවිල්ලා සේරටම හරි දාගෙන ගියොත් එහෙම සේරම ඉවරයි. උදේට පෑන් තිබ්බා. එහෙම මම මේ දුස්පරස් කියනව නෙමෙයි හොඳේ. අර මෙහෙම ප්‍රඥාව උදා කරගන්න බෑ. එහෙම අවබෝධයට යන්න බෑ. අර අභ්‍යාසයක් විදිහට කරන්න ඕන නම් ඊට වඩා වෙනස් වැදගත් ක්‍රියාකාරකම් තියෙනවා. තව සිහිය පිහිටුවා ගන්න පුළුවන් විදික්‍රම. නමුත් අර වගේ බාල දේවල් කරන්න යන්න එපා. ඒක අපි ඒක බල බල ඉඳලා බැරි වෙලාවත් ගෙදර පොඩි එකෙක් එහෙම කෑ ගැහුවොත් එහෙම පොඩි එකට බයිනවා. අරක බලලා හිත හදා ගන්නවා. අර අවබෝධය තියෙන්න ඕනේ. මොකක් ගැනද? අවබෝධයක් ඇති වෙන්න ඕනේ, තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ආත්මයක් නැති වෙන්න බලපාන්නේ දොරටු තුනයි. මොනවාද දොරටු තුන? මහ දෙයක් නෑ. මේ හිතයි, කයයි, වචනයයි. අවබෝධය තියෙන්න ඕනේ. මගේ සිතෙන් මොකක් හරි අකුසලයක් සිද්ධ වෙනවද කියලා හැන්දෑවටවත් මතක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අවබෝධය තියෙන්න ඕනේ. අර ගන්න පන්සිල් පදයක් ගානේ මම මේක රකිමි කියලා. දැන් මේ කාටවත් නිශ්චයක් තියෙනවද? තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කීවද නැද්ද කියලා? එහෙම නොකිය පන්සිල් දුන්නත් ගාණක් නෑ එහෙම. මං කියන්නේ පංච සීලේ සමාදන් වෙන එකේ ඉඳන් කවදා හරි සංසාරේ බුදුන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ සරණ යන්න අපිට හොඳ අවබෝධයක්, ප්‍රඥාවක් තියෙන්න ඕන. මං කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න කටයුතු කරන්න. ඒකට දැන් ඉඳන් අභ්‍යාස කරන්න. සරියුත් මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුරු ලැබුවේ එහෙමයි. ප්‍රඥාව නැති වුණාම අපේ හිතවල ඔය තියෙන මාන්නක්කාරකම නැති වෙනවා. ඇත්තටම අපේ නැද්ද හිතවල? උදාහරණයක් විදිහට අපි ගමු. දැන් මේ ඉස්සරහ තව පුටු ටිකක් දාලා තියෙනවා. කවුරු හරි අමුත්තන්ට එන්න ඉඳ ගන්න කියලා. දැන් අමුත්තු ඇවිල්ලා පැත්තකින් හිටගෙන ඉන්නවා. සාමාන්‍ය පින්නතුන් ඕකේ ඉඳගෙන ඉන්නවා. එතකොටත් ඇති වෙන්න ඕන සරියුත් මහරහතන් වහන්සේට වගේ හැඟීමක් මොකක්ද? අර කුලියට උයන සුද්ධ කරපු උයම් පල්ලගේ ආරාධනාවට ගියේ. අර මං කියන්නේ හිත කලබල නොවන මට්ටමට අවබෝධයක් තියෙන්න ඕනේ. හිත කුලප්පු නොවන මට්ටමට අවබෝධයක් තියෙන්න ඕනේ. මේක මට මදි පුංචිකම. මගේ රස්සාව ගැන හිතලා මට නිහතමානීකම ඇති වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි ප්‍රඥාව කියන්නේ. සරුදේ සරු විදිහට දකින්න. නිසරුදේ නිසරු විදිහට දකින්න. දැන් අපි හිතමුකෝ කවුරු හරි අපිට වඩා පහළ ශේස්ත්‍රයක ඉන්න රැකියාවෙන්, ආයතනයෙන්, තත්වයෙන්, ධනයෙන්, බලයෙන් ඕනෙකින් අපිට මොකක් හරි ගැන උපදේශයක් දෙනවා කියලා. අපි අහන්නේ තමුසේ කවුද මට උපදෙස් දෙන්න කියලානේ. සරියුත් මහරහතන් වහන්සේ එහෙමද? මං කියන්නේ වෙන මොකොත් ඕනේ නැහැ සරියුත් හාමුදුරු විදියට යමු කියලා කියන්නේ. එදිනම පැවිදි වෙච්ච නේ අර අවුරුදු 7ක් පමණ වෙච්ච සාමණේරයන් වහන්සේ. ඉතින් කියනවානේ හාමුදුරුවනේ ඔන්න ඔය අඳනේ පොටක් එල්ලෙනවා කියලා. කාටද මේ කියන්නේ?
සම්බුදු සසුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේට කාටද ඒ කියන්නේ? මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුරු ලාභී උත්තමයන්න් වහන්සේට. හරි නිහතමානී වන්දනේ හරි ගස ගන්නවා පින්නතුනේ. හරි ගසගෙන ගිහිල්ලා පොඩි හාමුදුරු හම්බෙලා අහනවා. දැන් හරිද බලන්න. ජීවිතේ හදාගන්න. අර ඉරක් ගහලා පන්තියක් වෙන් කරන්න එපා. මාන්නකාරකමක් ඇති වෙනවා එතකොට. අර සුදුස්සු ඇසුරුනිසුරු කරන්න. සිතුවිල්ලකින්වත් අනෙකව පහත් නම් කරන්න එපා. සිතුවිල්ලකින්වත් අනෙකව හෙලා දකින්න එපා. වචනයකින්වත් අනෙක අවතක්සේරු කරන්න එපා. පුරුදු වෙන්න මේවා. සරියුත් මහරහතන් වහන්සේත් එලෙස මුළු ලෝකෙටම පෙන්වුවා නම් කෙලෙසද ජීවත් වෙන්න ඕන කියලා. පිට තියෙන්නේ ඒ ආකෘතියට ජීවත් වෙන්න විතරයි. එනිසා උතුම් වූ නවම්පුර 15ක් පුන් පොහෝ දිනේ තුලම ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අද ගෙදර ගිහිල්ලා හැම කෙනාටම ජංගම දුරකථන තියෙනවනේ. මං කියන්නේ ඔය අනවශ්‍ය දේවල් හොයන වෙලාවේ අනෙක පීඩාවට පත් කරන්න, අනෙක අපහසුතාවයට පත් කරන්න තමාගේ ජයග්‍රහණය වෙනුවේ අර උම්මත් එක වගේ හැසිරෙනවට වඩා හොඳ නැද්ද? අපේ තරුණ දරුවන්ට, මහත්තුරුන්ට, දුවලට, පුතාලට මම මේ කියන්නේ. බලන්න තුම්මු සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ කොහොමද කියලා. දාස් ගණන් ඒවි. නිකමටවත් එකක් කොහොම සර්ච් කරලා කියවලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේගේ ගුණයන් කොහොමද කියලා. මං කියන්නේ ඉතින් ඔය එහෙම බලනකොට ජංගම දුරකථනයේම ප්‍රමාණවත් පින්නතුනි ශික්ෂණය ලබන්න. එනිසා එක තප්පරයක්වත් අනවශ්‍ය දේවල් වලට අකුසලයට යොමු කරන්න එපා. එක තප්පරයක්වත් ගෙදර ඉන්නකොට විවේචනයට අඩුපාඩු කියන්න, දොස් කියන්න යොමු කරන්න එපා. එක තප්පරයක්වත් ඕපදූප කතා කරන්න, අනෙකගේ ගතු කියන්න යොදවන්න එපා. සිතයි කයයි වචනය යොදවන්න පින්නතුනේ කුසලයටම. මට ඇති වුණු සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා අර වරක් නෙමේ දෙවරක්වත් හිතන්න පුළුවන් මට්ටමට හදාගන්න. මුගලන් මහරහතන් වහන්සේ ඔය පින්නතුනි වක් කරන අතක් දික් කරන සැනෙන් තව්තිසාවට වැඩම කරලා එනවා. මිනිස්සුන්ට පව් පින්වල ආදීනව දැනගන්න සමහර විට බුදුරජාණන් වහන්සේ දම් දෙසනකොට ඇවිල්ලා දම් සභා මණ්ඩපයට කියනෝනේ මේ දේ කරොත් මෙහෙම වෙන්නේ, මේ දේ කරොත් මෙහෙම වෙන්නේ කියලා. බොහෝ දුරට අපිට අදටත් මේ පව් පින්වල ආනිසංස දැනගන්න දේශනාවන් සිද්ධ කරපු උත්තමයා කවුද? මුගලන් මහරහතන් වහන්සේ. පිටතේ වක් කරලා තියෙන අත දික් කරන සැනින් වහන්සේනේ ඉතින් ආයක කියන්න දෙයක් ඇයිනේ. 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. හරි නිහතමානී පින්නතුනේ. මුගලන් මහරහතන් වහන්සේ වගේ ඉවසන්න පුරුදු වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ. අර දන්නව නේද මුගලන් මහරහතන් වහන්සේට අර වැරෙන් ඩොක්කක් අයිනවනේ. වහන්සේ පුදුම විදියට ඉවසනවා. සංසාරේ කොච්චර ඉවසලා ඇද්ද? ඉවසන්න බැරි නම් 이르දිමත් භාවය ලැබෙනවද? බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනිව 이르දිමත් භාවය කියන්නේ බලයනේ.
ඉවසීමක් නැති කෙනෙකුට බලය ලැබෙනවද? නිහතමානීකම නැති කෙනෙකුට බලය ලැබෙනවද? ඉවසීමක් නැති කෙනෙකුට බලය ලැබුණාම මොකද වෙන්නේ? ඒක වෙන විනාශය හොයන්න බෑ. මොගලන් මහරහතන් වහන්සේ සංසාරේ පුදුම විදිහට ඉවසලා තියෙනවා.